සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාලෝ සියලු දෙනාම ඔයාලා මේ එකතුලා එන්නේ ශ්‍රී නෙට්වර්ක් YouTube channel එකකින් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක. ඔයාට අදත් ගෙනාවේ ඔයාගේ ෆෝන් එකේ ඔයාට ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් එක නොමැතිව Gmail account එකක් ලේසියෙන් පාස්වෙන් හදාගන්නේ කොහොමද කියලා තමයි අද කියලා දෙන්නේ. ගොඩක් අයට ෆෝන් වෙරිෆිකේෂන් එකේදී ප්‍රශ්න ආවා කියලාද මැසේජ් කරලා තියෙනවා, ටෙස්ට් කරලා තියෙනවා. ඔන්න ඔයාටයි මෙන්න මේ වීඩියෝ එක. ඔයාගේ ෆෝන් එකේ ඔයාට අලුතින්ම Gmail account එකක් හදාගද්දී ඔයාට ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් එකක් නොමැතිව ලේසියෙන් පාස්වෙන් ඔයාට අලුත් Gmail account එකක් හදාගන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්නේ. ගොඩක් අයට වැදගත් වෙයි. वीडियो को හොඳයි කියලා තියෙනවා ලයික් කරන්න කමෙන්ට් කරන්න ඒ වගේම තවත් බලන්න ෂෙයා කරන්න මතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි වීඩියෝට ගිහලා බලමු කොහොමද මේ ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් එකක් නොමැතිව Gmail account එකක් අලුත් Gmail account එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔන්න ඔය යන්න ඕන වගේ මේ Gmail ඔප්ෂන් එකට ඔන්න ඔයා Gmail කියන එකට ගිහිල්ලා ඔයාට තියෙන්නේ මෙන්න මෙතන ප්‍රොෆයිල් අයිකන් එක උඩ මෙන්න මේ විදිහට ටච් කරන්න. ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඔන්න ඊට පස්සේ ඔයාට මෙතන ස්ක්‍රෝල් කරලා පල්ලෙහාට ගිහලා ඔයාට පේනවා මෙතන add another account කියලා තියෙනවා. මේ add another account කියන එක උඩ තමයි ඔයා ටච් කරන්න ඕනේ. ඔන්න මම මේ add another account කියන එක උඩ මෙන්න මේ විදිහට ටච් කරනවා. ඔන්න ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඔන්න ඊට පස්සේ ඔයා මෙතනින් Google කියන ඔප්ෂන් එක තෝරන්න ඕන. මම මේ Google කියන ඔප්ෂන් එක මෙන්න මේ විදිහට තෝරනවා. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ ෆින්ගර්ප්‍රින්ට් එක හරි පාස්වර්ඩ් එක හරි ඉල්ලයි ඔයාට ඒක දෙන්න වෙනවා. එදින පල්ලෙහාන් create account කියලා. මේ create account කියන උඩ මෙන්න මෙතන ටච් කරන්න. ඊට පස්සේ for my personal use කියලා තියෙනවා. මේ ඒක තමයි ඔයා select කරන්න ඕනි. ඊට පස්සේ ඔයා first time එකක් මෙතන දෙන්න. මම මෙතන first time එකක් දෙනවා. ඊට පස්සේ මේ next කියන option එක උඩ මෙන්න මෙතන ටච් කරන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන වගේ birthday එක දෙන්න ඕන. මම මෙතන birthday එකක් දෙනවා. ඊට පස්සේ gender එක ඔයා select කරන්න ඕන. මේ gender එකට මම මෙතන male කියලා දෙනවා. ඊට පස්සේ ඔයා next කියන option එක උඩ තමයි මෙන්න මෙතන ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ Gmail account එකට username එකක් මෙතෙන් ඉල්ලයි. ඔයා මෙතෙන්ට username එකක් දෙන්න ඕන Gmail account එකට. ඒ කියන්නේ ඔයාගේ Gmail එකට username එකක් මෙතෙන් දෙන්න ඕන. මම මෙතන username එකක් මෙන්න මේ විදිහට create කරගන්නවා. ඔන්න ඊට පස්සේ ඔයා මෙතන password එකක් ඔයා create කරගන්න ඕන. මම මෙතන password එකක් create කරගන්නවා. ඊට පස්සේ මේ next කියන option එකට මෙන්න touch කරනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයා මේ next කියන option එකට මෙන්න touch කරන්න. ඊට පස්සේ ඔයා මෙතන පල්ලෙහාට ගියාම පේනවා I agree කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ I agree කියන ඔප්ෂන් එක ටච් කරන්න. ඔන්න දැන් ඔයාලට පේනවා මගේ account එක create වෙනවා. මම මෙතනින් login වෙනවා මගේ අලුත් account එකට. මෙන්න මේ ආකාරයට ඔයාට ලේසියෙන් පාස්වෙන් ඔයාට ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් එකක් නොමැතිව ඔයාට අලුත් Gmail account එකක් සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. මම හිතනවා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද සමහර විට ෆෝන් නම්බර් වෙරිෆිකේෂන් වලට ගියාම සමහරවල් එක කම්පැනිස් වල ෆෝන් නම්බර්ස් වල වෙරිෆිකේෂන් නැහැ. ඔයාලා මෙන්න මේ ක්‍රමය හරහා ඔයාලට වෙරිෆිකේෂන් එකක් නොමැතිව ලේසියෙන් පාස්වෙන් ඔයාට අලුත් Gmail account එකක් සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. වීඩියෝ එක හොඳයි කියලා දෙනවා ලයික් කරන්න කමෙන්ට් කරන්න ඒ වගේම තවත් බලන්න ෂෙයා කරන්න මතක කරන්න එපා. මගේ channel අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා මගේ channel එකත් එකතු වෙන්න. එහෙනම් මේ වගේ ඔයාලට වැදගත් වෙන අලුත් වීඩියෝ එකක් කරන් හෙට එනකන් ගිහින් එන්නම් ඔයාලට සුබ දවසක්.